ප්‍රී ස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ මගේ දවසේ පුංචි කාර්යයන් ගැන. උදෑසන අවදි වෙමු. උදේ වෙලා අපි නිදාගෙන ඉඳලා අවදි වෙනවා. ඇඳෙන් නැගිටලා අපේ දවස සතුටින් පටන් ගන්න ඕනේ. ඇඳ පිළිවෙලට තබමු. අවදි වුණාට පස්සේ අපිට කරන්න පුළුවන් හොඳ වැඩක් තමයි අපේ ඇඳ පිළිවෙලට තියන එක. කොට්ටේ පිළිවෙලට තියලා ඇඳ ඇතිරිල්ලත් ලස්සනට සකස් කරමු. මුහුණ සෝදමු. දැන් අපි මුහුණ සෝදමු. වතුරෙන් මුහුණ පිරිසිදු කරගෙන නැවුම් වෙමු. පිරිසිදුව ඉන්න එක අපේ දිනපතා පුරුද්දක් කරගමු. ඇඳුම් අඳිමු. ඊට පස්සේ අපි ලස්සන පිරිසිදු ඇඳුම් අඳින්න ඕනේ. ඔන්න දැන් සපත්තුත් දාගෙන අපේ දවසේ වැඩවලට අපි සූදානම් වෙමු. පාසලට යමු. අලුත් දේවල් ඉගෙන ගමු. දැන් අපි අපේ පාසල් බෑගය අරගෙන පොත්පත් අරගෙන පාසල් යමු. යාළුවන් එක්ක සතුටින් කාලය ගත කරමු. සෙල්ලම් කරමු. පාසලේදී වගේම නිවසේදීත් අපිට පුළුවන් සතුටින් සෙල්ලම් කරන්න. අපේ දේවල් යාළුවොත් එක්ක බෙදා හදා ගන්න. ඔන්න දැන් අපි සෙල්ලම් කරලා ඉවර වෙලා අපේ සෙල්ලම් බඩු පිළිවෙලකට තබමු. අපේ කාමරය පිරිසිදුව පිළිවෙලට තබා ගමු. නිදා ගන්න සූදානම් වෙමු. ඉතින් පිජාම එකක් ඇඳගෙන දත් මැදලා සුවසේ නිදා ගමු. ඉතින් පුංචි දුවේ පුතේ අපි උදේ ඉඳන් රෑ වෙනකම්ම කරන පුංචි පුංචි කාර්යයන් ගැන අද ඉගෙන ගත්තා. අපේ ඇඳ ඇතිරිලි පිළිවෙලට තැබීම, පිරිසිදුව සිටීම, පාසල් යාම, සෙල්ලම් කරලා දේවල් පිළිවෙලට තැබීම වගේ හොඳ පුරුදු අපේ දවසට එකතු කරගමු. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.